මොනවද මේ ක්වොන්ටම් කම්පියුටින් කියන්නේ? මේ ගැන කතා කරනකොට අපි දැනට පාවිච්චි කරන සාමාන්‍ය කම්පියුටර්ස් වල යූස් වෙන සරලම view එක ගැන කතා කරන්න වැදගත්. මේකට කියනවා bit කියලා. ඔය සාමාන්‍යයෙන් අහලත් ඇති bits ගැන දන්නවනේ. සාමාන්‍යයෙන් ඔය megabyte gigabyte කියන ඔය හැම දෙයකම මුල්ම එක තමයි bits කියලා කියන්නේ. ඉතින් මේ bits ගැන මුලින් කතා කරලෙමු. සරලව ඔයා Netflix එකේ movie එකක් බලනවා නම් එහෙම නැත්නම් ඔය මොනවා හරි bank statement එකක් ගන්නවා නම් online මේ හැම දෙයක්ම bits වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ bit එකක් කියලා කියන්නේ හරියට නිකන් switch එකක් වගේ. bit එකක තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා බිංදුව එක කියලා. හැබැයි මෙතනදී මම මේ දැන් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. bit එකක් බිංදුව නම් ඒක ඒ විදිහටම තියෙනවා බිංදුව විතරයි පෙන්වන්නේ. එකක් එක නම් ඒක එක විතරමයි පෙන්වන්නේ. දැන් අපි යමු ක්වොන්ටම් ෆිසික්ස් වලට. ක්වොන්ටම් වලදී අපි කතා කරන්නේ bits නෙවෙයි qubits කියලා જાතියක්. මේ qubits කියන එක වෙනස වෙන්නේ අර bits වල තිබ්බ බිංදුව එක එහෙමනේ. ඕනිම ලාව ඕනිම qubit එකකට බිංදුව පෙන්වන්නත් පුළුවන්. එක පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ බිංදුව එක අතරමැද අවස්ථාවක් පෙන්වන්නත් පුළුවන්. අතරමැද කියලා කියන්නේ මේ බිංදුව හරි එක හරි දෙකම එකම වෙලාවෙ පෙන්වන්න පුළුවන් කියන එක. මෙන්න මේ වගේ එකකට අපි කියනවා සුපර්පොසිෂන් කියලා. මෙහෙම සුපර්පොසිෂන් අවස්ථාවක් තියෙන එක තමයි මේ ක්වොන්ටම් කම්පියුටින් කියන දෙයට ඇක්සස් හම්බෙන්න ලොකුම හේතුව. හිතන්න කාසියක් මේසොඩ තියලා තියෙනවා. එතකොට ඒක එක්කෝ හෙඩ් එක්කෝ ටේල් නේ. ඉතින් මේක හරියට නිකන් බිට් එකක් වගේ. හැබැයි මේ කාසිය ස්පින් කරනවා නම් එකම වෙලාවෙදී අපිට හෙඩ් ටේල් දෙකම එක දිගට මාරු වෙනවා පෙන්වනවානේ. මේ හෙඩ් ටේල් කියන දෙකම එකම වෙලාවෙ තියෙනවා කියන එක. ඉතින් ඒක අපිට නිකන් කියුබිට් එකකට උදාහරණයක් විදිහට ගන්නත් පුළුවන්. මේ සරලව කිව්වේ මේක ඊට වඩා කම්ප්ලෙක්ස් විදිහකට යනවා.